Ferrari Testarossa දැක්කසනින් 80 දශකයේ මතකයන් අවදි කරවන රෙට්‍රෝග්‍රේඩ් අයි-කැචින් පෙනුවා වගේම බලය අතින් තියල සුපර් කාර් එකක්. ටෙස්ටරෝසා යනු වේගය, ලක්ෂරි ඩ්‍රයිවිං ෆීලිං එකක් වගේම ඉතාලි මෝටර් වාහන ශිල්පීය හැකියාව පෙන්වන වෙහිකල් එකක්. එහි පහත් බෑවුම් සහිත හැඩය සෑම දෙනාගේම ආකර්ෂණය දිනාගත්තා වගේම එහි බලවත් එන්ජින් එක අමතක නොවන රියපැදවීමක් ලබා දුන්නා. Ferrari Testarossa යන සිතාගත හැකි පළලම සිත්ගන්නාසුළු මෝටර් රථය ලෙස 80 දශකයේ ප්‍රමුඛත්වය ගත්ත හැඩකාරයෙක්. මේ කෙතරම් ආකර්ශනීයද කිව්වොත් Miami Vice TV series එකේ වගේම The Wolf of Wall Street ඇතුළු movies කීපයකම මේ වෙහිකල් එක දැක ගන්න පුළුවන්. ඉතින් අපේ channel එක subscribe කරන්න ආරාධනා කරන ගමන් එදා සිට අද දක්වාම කීර්තිමත් මෙන්ම ආඩම්බර නමක් දිනාගෙන සිටින Ferrari පවුලේ හැඩකාර සමාජිකයෙකු වුණ Ferrari Testarossa ගැන කතා කරන්න සුපුරුදු පරිදි රැඳී සිටින්න. මේ Binary Beat. 1984 පැරිස් මෝටර් රථ ප්‍රදර්ශනයේදී මුලින්ම ලෝකයට ඉදිරිපත් කළ Testarossa යනු ඇමරිකාවට ආනයනය කිරීම සඳහා සුළු වෙනස් කිරීම අවශ්‍ය වූ මෝටර් රථයක් වුණා. එය 1991 දී 512 TR ලෙස අප්ඩේට් කරන තුරු ඉතා සුළු වෙනස්කම් සහිතව නිෂ්පාදනය කරන ලද වෙහිකල් එකක් වුණා. Ferrari 512 TR යනු 1991 දී ඉදිරිපත් කරන ලද Testarossa වෙහිකල් එකේ වඩාත් සාර්ථක මොඩල් එක වුණා. 1989 Ferrari Testarossa $2,20,000කට අලෙවි වුණා. එය අදගත්තත් අපේ රටේ මුදල් ලේඛකයන් ඉතා විශාල මුදලක්. ඒ පුදුම වියතු කරුණක් නොවන්නේ එදා මෙන්ම අදත් Ferrari සෑම විටම ධනවත් පුද්ගලයන් ඉලක්ක කර වාහන නිපද වූ නිෂ්පාදකයෙක් වූ නිසා. සුවිශේෂීත්වය සහ සුඛෝපභෝගී සන්නාමය පවත්වා ගැනීම සඳහා Ferrari හිතාමතාම ඔවුන්ගේ නිෂ්පාදනයන් සීමා කර නිපදවනු ලැබුවා. Ferrari Testarossa එහි යුගයේ බොහෝ Ferrari වලට වඩා සුවපහසු වාහනයක් වූයේ මීට පෙර නිපද වූ Ferrari vehicles බොහෝමයක් track racing සඳහා ෆෝකස් වී නිපද වූ නිසා. Testarossa යනු ඉතාලි භාෂාවෙන් රතු හිස යන්න අදහස් කෙරුණත් මෙහි ඇති චීස් ග්‍රේටර් එහෙමත් නැත්නම් චීස් කපන කට එකක පැති ඉරිමෙන් හැඩය නිසා මිනිසුන් මේ පාරේ දුටු විට චීස් ග්‍රේටර් එකක් යයි හඳුන්වනු ලැබුවා. Ferrari Testarossa flat 12 mid level engine එකකින් සමන්විත වූ අතර සිලින්ඩර් 12ක එක් පැත්තකට 6ක් කෙන ලෙස ඩිසයින් කර තිබුණා. එය ලීටර් 4.9ක් සහ 4943ක cc බලයක් උත්පාදනය කළා වගේම 428ක හෝස් පවර් එකක්, නිව්ටන් මීටර් 491ක ටෝක් එකක් සහ 5500ක RPM එකකින් සමන්විත වුණා. මේ වෙහිකල් එක 5 ස්පීඩ් මැනුවල් ගියර් පද්ධතියකින් සමන්විත වුණ අතර පැයට කිලෝමීටර් 314කට ටොප් ස්පීඩ් එකක් සහ පැයට කිලෝමීටර් 0 සිට 100ක වේගයක් ලබා ගැනීමට තප්පර 4.8ක කාලයක් ලබා ගත්තා. Ferrari 512 TR නිර්මාණය කර සංවර්ධනය කිරීම සඳහා Ferrari සහ සුප්‍රසිද්ධ ඉතාලි නිර්මාණ ආයතනයක් වන Pininfarina අතර සහයෝගීතාවයෙන් සිදු වූවක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස Ferrari ශෛලියේ මුසු වූ බලය සහ හැඩයෙන් පරිපූර්ණ Testarossa රථය ලෝකයට දායාද වුණා. Testarossa මූලික වශයෙන් සමාජය තුළ ජනප්‍රිය වූයේ 1984 සිට 1990 දක්වා විකාශය වුණ රහස් පරීක්ෂක ඇක්ෂන් ඇඩ්වෙන්චර් TV series එකක් වුණ Miami Vice කතාමාලාවේ රහස් පරීක්ෂකයන් විසින් පැද වූ වෙහිකල් එක වූ නිසයි. ඊට අමතරව The Wolf of Wall Street, American Psycho, Big Mama's House 2, The Hidden වැනි movies තුලින් මේ වෙහිකල් එක දැක ගන්න පුළුවන්. මේ ජනප්‍රියත්වය නිසා මේ වෙහිකල් එක ලොකු කුඩා අප කවුරුත් ආදරය කරන GTA Vice City පරිගණක ක්‍රීඩාව තුළ චීටා ලෙස Outrun, Test Drive, Need for Speed 2 Special Edition, Assetto Corsa වැනි පරිගණක ක්‍රීඩා තුලින් මේ වාහනේ ෆීලිං එක විඳ ගන්න අවස්ථාව ලැබී තිබුණා. Testarossa නවීනතම මෝටර් රථ සැලසුම් සහ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විශිෂ්ට උදාහරණයක් ලෙස දැක්විය හැකියි. රේස් මෝටර් රථයක් ඔබට සාමාන්‍ය පාරක පැදිය නොහැකි නමුත් මේ වෙහිකල් එක පදින විට ඔබට දැනෙන්නේ රේස් කාර් එකක් පදින බවයි. මොකද එය ලබා දෙන බලය සහ සුවපහසුව නිසා සාමාන්‍ය පාරක යා හැකි රේස් කාර් එකක් ඔබට තිබෙන බව සිතේවි. එය වේගයත් සමග Lamborghini Countach වෙහිකල් එක පදවන විට දැනෙන බියජනක බව මේ රථය පදවන විට ඔබට දැනෙන්නේ නැති වේවි. Lamborghini Countach රථය ගැන දැනගන්න කැමති නම් අපි කලින් කළ වීඩියෝ එක නැරඹීමට ලින්ක් එක පහළ description box එකෙන් ඔබට සොයා ගන්න පුළුවන්.
ඇනලොක් සුපර්කාස්වල ස්වර්ණමය යුගයට හිරුබැස යන විට ඉතිහාසයේ වර්ණවත් කායකක් බබලමින් පවතිනවා. ඒ තමයි ෆෙරාරි ටෙස්ටරෝසා. එහෙති පළල් හැඩය, සංකේතාත්මක පැතිපහරවල් සහ පිරිසිදු ඇඩ්‍රිනලින් වලින් ගායනා කරන ලද ඔපෙරාවක් මෙන් ගොරවන පසුපස ෆ්ලැට්ටුවල් එන්ජින් එක සමගින් ටෙස්ටරෝසා නිර්මාණය කර ඇත්තේ මුමුණන්නට නොවේ. එය ගොරවන්නට උපන් කායකක්. අද වන විට ෆෙරාරි ටෙස්ටරෝසා මතකයේ රැඳී ඇති දෙයක් පමණක්ම නොවන ෆෙරාරි විසින් ලොවට දායාද කළ නිර්භීතකම සහ කලාත්මක භාවයට කරන ජීවමාන උපහාරයක්. එය අයිතිකරුවාගේ ජීවන තත්ත්වය තවත් උසස් කර දෙන දකින සෑම දෙනෙකුගේම ඇස් ඒ වෙත හරවාගන්න ආකර්ශනීය වෙහිකල් එක. ඉතින් ඔබත් මේ ආකර්ශනීය ෆෙරාරි ටෙස්ටරෝසා කායකට ආදරය කරන්නෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දෙන්න. ඔබේ අදහස් කමෙන්ට් කරන්න වගේම අමතක කරන්න නැතුව අපේ බයිනරි බීම් නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. තවත් මෙවැනිම වීඩියෝකින් හමුවනතුරු ඔබට සුබ දවසක්.